Hi guys, ඉතින් ආදරෙන් පිළිගන්නවා හරිත වීඩියෝ YouTube channel එකට කාලයකට පස්සේ ටෙක් වීඩියෝ එකක් දාන්න හිතුවා. ඉතින් අද වීඩියෝ එක මම ඔයාලට කියලා දෙන්නේ කොහොමද LLM එකක් use කරලා ඔයාලගේ Unity game එකක් pickup truck එකක් control කරන විදිහ. හරි. ඉතින් මම මේකට use කරන්නේ LM Studio කියන application එක. ඔයාලට පුළුවන් මෙන්න Google එකේ LM Studio කියලා search පාරක් දැම්මොත් මෙන්න මේ විදිහට LM Studio local AI on your computer කියන link එක බලාගන්න පුළුවන්. ඉතින් මෙතනට ගියහම පස්සේ ඔයාලට ඔයාලගේ Windows වලට හෝ Mac වලට වේවා ඔයාලගේ platform එකට අදාළ එක මෙතනින් download කරගන්න පුළුවන්. download කරලා install කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි ඔයාලට application එක පේන්නේ. ඔයාලට මෙන්න මෙතනට ගියොත් developer mode එකට ගියොත් මෙතන පේනවා මගේ server එකක් run වෙනවා. ඒක මම Quen කියන model එක run කරන ගමන් ඉන්නේ. නමුත් මම මෙන්න මෙතනට වගේ ගිහිල්ලා ඔයාලට පුළුවන් මෙන්න මෙහෙම Gemma 3 4p කියලා සර්ච් කරොත් Google ලගේ Gemma මොඩල් එක මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඊට පස්සේ ඒක ඩවුන්ලෝඩ් වෙන අතරේ මම පෙන්නන්නම් මේකේ ඔයාලා අනිවාර්යෙන් ඩෙවලොපර් ඔප්ෂන් එක ඔන් කරගන්න ඕනේ. එතකොට තමයි ඔයාලට මේකේ ඇඩිෂනල් සෙටින්ග්ස් බලා ගන්න පුළුවන් වෙන්නේ. මෙතනට ගිහිල්ලා ඔයාලා දැන් මේ මොඩල් එක ලෝඩ් වුණාට පස්සේ ඒ කියන්නේ ඩවුන්ලෝඩ් වුණාට පස්සේ ඔයාලට පුළුවන් මෙතනින් ලෝඩ් කරගන්න. ලෝඩ් කරගෙන මෙතන සර්වර් එක රන් කියන එක දුන්නොත් ඔයාලට ඒක ඔයාගේ මැෂින් එක ඇතුලේ locally reachable address එකක් ගන්න පුළුවන්. ඒ වගේම මෙතන OpenAI compatible විදිහට මෙන්න මේ විදිහට supporting endpoints ඔයාලට බලා ගන්න පුළුවන්. මේකේ තව වැඩක් කරන්න පුළුවන්. ඒ කියන්නේ ඔයාලා ගාව gaming laptop එකක් එහෙම තියෙනවා නම් මොකක් හරි GPU server එකක් ගෙදර තියෙනවා නම් ඔයාලට පුළුවන් ඒක අප් කරලා ඔයාලගේ Mac එකෙන් හරි ඔයා work කරන computer එකකින් ඔයාට එතනට කනෙක්ට් වෙන්න පුළුවන් ඔයාලගේ Wi-Fi එක හරහා. ඒ කියන්නේ ඔයාලගේ ගෙදර Wi-Fi එකේ දෙකම එකම Wi-Fi එකට කනෙක්ට් වෙලා තියෙද්දි ඔයාලට පුළුවන් ඔයාලගේ එක laptop එකකින් අනිත් laptop එක query කරන්න. එතකොට ඔයාට workload එක එක laptop එකකට දෙන්න තියෙන ප්‍රමාණය අඩුයි. අනිත් laptop එකේ කියන්නේ ඔයාට හොඳ GPU එකක් තියෙන laptop එකක් තියෙනවා නම් ඒකේ LLM server එක up කරලා ඒකේ address එක ඒක එතකොට 192 point ගානක address එකක් ඔයාලට හම්බෙන්නේ. ඒ address එක ඔයාලගේ applications වල use කරොත් ඔයාලට එතකොට workload එක වැඩි වෙන්නේ නැහැ. හරි. ඉතින් මේ තියෙන්නේ මං හදපු පුංචි game එකක්. මේකේ වෙන්නේ ඔයාලට agentic විදිහට. ඒ කියන්නේ ඔයාගේ LLM එකක් තියෙනවා. ඔයාට මේ pickup truck එකත් එක්ක කතා කරන්න පුළුවන්. එතකොට කතා කරලා ඒ pickup truck එකට instructions දෙන්න පුළුවන් කොහාටද යන්න ඕන කියලා. ඊට පස්සේ එයා කරන්නේ ඒක LLM එකකට යවලා අදාළ Unity code එක JSON එකක් විදිහට ඒ instructions ටික ආයි මෙයාට back කරනවා. ඊට පස්සේ මෙයා ඒක අනුව ක්‍රියාත්මක වෙලා මේකේ මොඩල් ටික ඒ විදිහට රන් වෙලා ඔයාට බලා ගන්න පුළුවන් ඔයාගේ pickup truck එක ඒ විදිහට interact කරනවා. දැන් මෙතන අපි play කියන එක ගියොත් හරි. දැන් මෙතන command දෙන්න පුළුවන් interface එකක් තියෙනවා. ඊට පස්සේ අපි නිකන් hi කියලා මුලින් බලමු. ඊට පස්සේ නෝ okay let's get moving. Where would you like me to head next? ඊට පස්සේ මට දෙන්න පුළුවන් සාමාන්‍ය natural language එකෙන් ඔයාලට කියන්න පුළුවන් hi can you go forward and then take a left turn. අපි බලමු. හරි. send කරාම ඔයාලට පේනවා truck එක ඉස්සරහට ගිහිල්ලා ඒ වගේම left turn එකක් ගන්නවා. අපිට තව පුළුවන් ඔයාලට unit වශයෙන් දැන්නත් පුළුවන්. Can you go backward by 5 and then take a right turn. තොර පිටිපස්සට ගිහිල්ලා right අතට turn එකක් ගන්නවා බලා ගන්න පුළුවන්. මෙන්න මේ විදිහට ඔයාලට මේකත් එක්ක interact කරන්න පුළුවන්. ඉතින් මම මේකට use කරලා තියෙන ගොඩක්ම සරල components එකක්. එකක් තමයි මෙතන pickup truck එකක් තියෙනවා. ඒක මම Unity asset store එකෙන් ගත්තේ. මෙතන ඒක free of charge වල ගන්න පුළුවන්. මෙතන මෙන්න මේ pickup truck එක. ඊට පස්සේ ඔයාලට පුළුවන් ඒක මෙතනට load කරලා ඔයාලට කැමති විදිහට physics ටික position ඒ ටික හදාගන්න පුළුවන්. මේ මම මේ පෙන්නන්නේ ඔයාලට මගේම settings ඕන නම් මෙන්න මේ විදිහට ඒ collide එකයි rigid body ටිකයි මෙන්න මේ විදිහට ඔයාලට දාගන්න පුළුවන්. ඒ වගේම මම මෙතන controllers වගේ ලියලා තියෙනවා. jeep controller, pickup controller, car control. මම මේ car control එක හැදුවේ ඒ කියන්නේ arrow keys වලින් ඔයාලට use කරන්න ඕන නම්. නමුත් දැන් අපි මෙතන natural language use කරන හින්දා ඔයාලට ඒක අවශ්‍ය වෙන්නේ නැහැ. ඔයාලා ඒක අන්ටික් කරගන්න පුළුවන්. මම මේකේ කෝඩින් එක ඔයාලට පෙන්නුවොත් මෙන්න මේ විදිහට මෙතන තියෙනවා මේ LM Studio command ui.cs එක. මේ තියෙන්නේ මම කලින් පෙන්නුවා වගේ මේ තියෙන ඔයාලට තියෙන locally තියෙන URL එක.
ඒ වගේම Google Gemma 3 4B මොඩල් එක. මෙන්න මේ විදිහට තමයි ඒකේ සාමාන්‍යයෙන් වැඩ ටික වෙන්නේ. මෙතන තමයි සිස්ටම් ප්‍රොම්ප්ට් එක. මේක ගොඩක් වැදගත්. ඔයාලට පුළුවන් මේක දැන් Unity එකට අදාළ විදිහට රිප්ලයි එක දෙන්න විදිහට මෙන්න මෙයාට මේ විදිහට කිව්වහම හරි. මෙන්න මේ exact format එක use කරලා ඔයාලට ඒක එවන්න කියන්නේ. කියන්නේ LLM එක තමයි decide කරන්නේ මොන command එකද දෙන්නේ. එතකොට තමයි pickup truck එක ඒ command එක අනුව තමයි මෙතන Unity environment එකේ මේක run වෙන්නේ. ඊට පස්සේ මේකේ ඔයාට මම අනිත් කෝඩ් ටිකත් පෙන්නගෙන ගියොත් මේ විදිහට ඒ වගේම pickup AI control එකත් මෙතන තියෙනවා. මේ vehicle commands, jeep control එක, chat command මම ඊට පස්සේ මේ commands වලට එකක් හැදුවා. ඒ කියන්නේ chat වල command එක කොහොමද බලාගන්නේ. ඊට පස්සේ ඔයාලට chat UI එකට ගියොත් මෙතන තියෙනවා command input එකක්. මෙන්න මෙතන මෙහෙම කළොත් text area එක තියෙනවා. send button එකක් තියෙනවා. මෙන්න මේක send button එක. ඒ වගේම text area එක මේක. command input එක මෙතන. මේ ටික ඔක්කොම මම ඔයාලට settings මගෙම settings දාගන්න පුළුවන් ඔයාලට. මෙන්න මේ විදිහට bottom chat panel එක මේ විදිහට තියෙනවා. ඊට පස්සේ command input එක text area එක මේ විදිහයි. placeholders text send button එක. හරි. ඒ වගේම මෙතන AI manager එකට ගියොත් ඔයාලට බලාගන්න පුළුවන් command input එක තියෙනවා. ඒ වගේම response text එක, chat log text එක, pickup control එක, ඒ වගේම endpoint එක. මෙතන local endpoint එක ඔයාලට දෙන්න පුළුවන්. ඒ වගේම model එක. මෙතන දැන් අපි ගැහුවොත් hi can you go forward by 20 and turn right. ඊට පස්සේ මෙයා මෙන්න මේ විදිහට ඉස්සරහට ගිහින් unit 20ක් ඉස්සරහට ගිහිල්ලා right turn එකක් ගන්නවා. හරියටම හරි. ඉතින් මෙන්න මේ විදිහට ඔයාලට ක්‍රියේටිව් වෙලා එක එක විදිහට LLM use කරන්න පුළුවන්. ඉතින් මම මේ කලේ ගොඩක් වෙලාවට නොහිතන පැත්තක්. ඒ කියන්නේ සාමාන්‍ය Unity එකකට LLM use කරලා මේ වගේ pickup truck එකක් එහෙම නැත්නම් game එකක් ඔයාලට natural language වලින් කතා කරලා ඒක control කරන විදිහ.